සාදරයෙන් පිළිගන්න තාක්ෂණ ලෝකයේ YouTube නාලිකාවේ ඉතින් තවත් එඩියුකේෂනල් වීඩියෝ එකක්. අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ හරිම විදියට කොහොමද GitHub account එකක් හදන්නේ කියලා. ඉතින් GitHub account එක සාමාන්‍යයෙන් අපි හදාගන්නේ බොට් කෙනෙක් හදාගන්න සහ අලුතෙන්ම ආපු මිනි බොට් version එක හදාගන්න. ඒ වගේම වෙබ්සයිට් එකක් හොස්ටින් කරගන්න මොකක් හරි platform එකක් කරහා ඒවට ෆයිල් අප්ලෝඩ් කරගන්න, ෆයිල් ලියා ගන්න, කෝඩ් එක හදාගන්න අන්න ඒ වගේ හොස්ටින් සර්විස් එකකට කියන්නේ හොස්ටින් සර්විස් එකක් අපිට ලබා දෙනවා මෙන්න මේක හරහා. ඒකින් ඩිරෙක්ට් ගන්න බෑ. ඉතින් තව මොකක් හරි platform එකකට මේකට ෆයිල් දාලා වෙනම repo එකේ link එක දාලා අපිට මේක deploy කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍යද. ඉතින් ඒකට හොඳම දෙයක් තමයි මෙන්න මේ GitHub කියලා කියන්නේ. ඉතින් අද අපි වීඩියෝ එක කතා කරමු කොහොමද හරියටම බෑන්ඩ් වෙන්නේ නැති වෙන්න GitHub account එකක් හදන්න කියලා. ඉතින් මේ වීඩියෝ අවසන් වෙහිටියත් ඔයාලට හරියම GitHub account එකක් හදාගන්න අදහසක් ගන්න පුළුවන්. ඉතින් තප්පරයක් අද skip නොකර වීඩියෝ එකට set වෙන්න. හරිනම් මුලින්ම අපි මේකට browser එකක් තෝරගන්න ඕනේ. ඉතින් මම ගොඩාක් recommend කරන්නේ Google Chrome browser එක තමයි. ඉතින් මම දැනට මේ computer එකෙන් ඔයාලට පුළුවන් ඉතින් mobile phone එකේ උනොත් browser එකක් open කරලා මේ වැඩේ කරන්න. මම මෙතන search කරනවා github.telegram.com කියලා. ඔයාලත් browser එක ගහගන්න github.com කියලා. ඉතින් මේ වගේ interface එකකට තමයි ඊට පස්සේ මේ තමයි GitHub වෙබ්සයිට් එක. මුලින්ම අපි මේකට sign up වෙන්න ඕනේ. ඉතින් ඔයාලා sign up වෙලා තියෙනවා. sign in ඔබලා ඔයාලට sign in වෙන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්නේ මුලින් නම් මේක හදන විදිහ සහ මේකේ පොඩි error එකක් එනවා. කෝඩ් එන්න සිද්ධියක්. ඒකට විසඳුමක් තමයි මේ වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලට මෙතන අපි මුලින්ම මේ ෆෝම් එක පුරලා බලමු. sign up එක පුරලා sign up ෆෝම් එක පුරලා බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. ඉතින් ඔයාලා මෙතනට කැමති කියන්නේ ඔයා ගාව තියෙන වැඩ කරන ඊමේල් එකක් මෙතනට දෙන්න ඕනේ. තව දෙකක් කෝඩ් එන්න දෙන්න හේතු දෙකක් ප්‍රධාන වශයෙන් බලපාන. ඊමේල් එක වෙරිෆයි කරලා නැතිවීම සහ පරණ ඊමේල් එකක්. ඉතින් අලුතෙන් ඊමේල් එකක් හදලා වෙරිෆයි කරන්න දවසක් වගේ තියලා ඊට පස්සේ මේ වැඩේ ගන්න මම අලුතෙන්ම හදපු එකක් ගත්තේ වෙරිෆයි කරලා නැහැ. ඉතින් අපි බලමු වැඩේ වෙනවද කියලා. මම මේ විදිහට ගන්නවා යූසර් නේම් එකකුත් පාස්වර්ඩ් එකයි කන්ට්‍රි එකක් දාගන්න ශ්‍රී ලංකා කියලා නේෂන් එක සෙනෙක් කරගන්න මේ වැඩේ. ඔයාලා මෙතන පාස්වර්ඩ් එකක් දෙද්දි ඊමේල් එකේ පාස්වර්ඩ් දෙන්න කියලා නියමයක් නැහැ. කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. යූසර් නේම් එක දෙද්දි නම් ගොඩක් දුරට කැපිටල් භාවිතා කරන්න නැතුව ගෙවුවත් හොඳයි. අංක භාවිතා කරලා එහෙම හදාගන්න. ඉතින් පාස්වර්ඩ් එක හැම වෙලේම මතක තියාගන්න. මොකද ඊගොත් මේ වෙලාවකට log out වෙන සිද්ධියක් වෙනවා. ඒ නිසා ඊට පස්සේ මෙතන enter දෙන්න ඔයාලා. ඊට පස්සේ මෙතන verify ගන්නවා. browser එකේම අපි verify කරනවා. ඉතින් මේ විදිහට හරි ඊට පස්සේ මේ වගේ interface එකකට තමයි. ඉතින් මේක කියන්නේ confirm your email address කියලා. කියන්නේ අපේ email address එකට ආපු code එක මෙතන දුන්නාට පස්සේ අපි යාලා තහවුරු කරගන්නවා මේක අපේ email address එක කියලා. ඉතින් මෙතන මේකට තියෙනවා change your email address කියලා. ඉතින් ඔයාලා මෙතන මොකක් හරි වැරදුනා නම් ඒකකින් මෙතනින් ඇවිල්ලා ආයෙත් මෙතන මේවා ටික දීලා යන්න පුළුවන්. ඉතින් මම ආයෙත් රීටැග් කරගන්නවා මම ගහපු මේ email එකම. හරි ඊට පස්සේ ආයෙත් වෙරිෆයි කරනවා browser එකෙන්. හරි දැන් අපි Gmail එකට ආයෙත් ගිහිල්ලා බලමු කෝඩ් එක වෙලා තියෙනවා කියලා. කෝඩ් එක ගන්න දැන් resend option එකකුත් තියෙනවා. යවන්න පුළුවන්. බලමු Gmail එකට කෝඩ් එක වෙලා තියෙනවා කියලා මම බලන්න. මම දන්නේ අර මගේ සිද්ධිය තමයි තියෙන වෙරිෆයි කරන්න email එකට මේක එන්නේ නැහැ සහ කාලය පාවිච්චි කරන එක නේද ඉතින් මම ආයෙත් මේ අර ඔප්ෂන් එක ගිහලා මෙන්න මේ ඔප්ෂන් එක ෆලෝ කරා. ෆලෝ කරගෙන එතන උඩ තිබ්බා continue Google කියලා. ඒක බලලා මෙතන ඔයාලා Google account එක continue කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන user name එකක් දෙන්න තියෙනවා.
ඔයාලා කැමති කියන්නේ යාලම චූස් කරලා දෙන යූසර්නේම් එකක්. ඉතින් ඒක වෙනස් කරන්න ඕන වෙනස් කරගන්න. මම මේ විදිහට මට කැමති යූසර්නේම් එක දෙනවා. ශ්‍රී ලංකා කියලා මෙතන සිලෙක්ට් කරගන්න. මොකද GitHub එකෙන් ශ්‍රී ලංකාව වල දැන් අවසර තියෙන නිසා. ඊට පස්සේ මේ විදිහට වෙරිෆයි වෙනවා එකම බලමු. හරි බ්‍රවුසර් එකෙන් මොන්න ෆොටෝ වෙරිෆයි කරා. සමහර ෆෝන් වල මං කියවර not robot කියලා කියන පෙන්නන්න ඉතින් පික්චර් එකක් මොකක් හරි හිම දෙයක්ත් තියෙන්න පුළුවන්. හරි මේ තමයි අපේ දැන් ලොගින් වුණ ඉන්ටර්ෆේස් එක. දැන් මෙතනින් අපි රිපොසිටරි එකක් ක්‍රියේට් කරන්න ඒ කියන්නේ ෆයිල් දාගන්න. ඉතින් මේක අපි මිනි බොට් කෙනෙක් හදන්න තමයි මම මේ ක්‍රියේට් කරන්න ප්‍රධාන වශයෙන්ම දිගටම channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලටත් පුළුවන් ඉතින් මිනි බොට් කෙනෙක් හදාගන්න. ඒ වගේම සල්ලි උපයන්න WhatsApp ඕන් මිනි බොට් කෙනෙක් සහ මේන් මිනි බොට් කෙනෙක් මේන් බොට් කෙනෙක් ඒ වගේම වෙබ්සයිට් හදලා සල්ලි හොයන්න මනි සම්බන්ධ දැනගන්න ඕන. දැන්ම subscribe button එක ඔයාලා bell icon එක ඕල් දාලා තියෙනතර මේ වගේ වීඩියෝ ළඟටම ගෙන්නන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙතන රිපොසිටරි එක ක්‍රියේට් කරන්න කොහොමද කියලා බලන්න. අර කොළ පාටින් තියප දැක්ක ඇති new කියලා. ඒකේ පොඩ්ඩක් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නැති මෙතන ඔයාලා රිපොසිටරි නේම් එක දෙනවා. මම මෙතන දෙනවා බොට් කෙනෙක් හදන්න මේක හදන්න. ඉතින් මේ රිපොසිටරි එකෙන්ම තමයි මම බොට් කෙනෙකුත් හදලා පෙන්නන්න ඔයාලට. මෙතන මම මේ වීඩියෝ එකෙන් මේ පස්සේ පාර්ට් එකක් කරගමු මේ විදිහට බොට් කෙනෙක් හදන්න ඊළඟ පාර්ට් එක මම ගේන්න. මෙතන දැන් මම දෙනවා ටෙස්ට් බොට් කියලා. ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න තියෙනවා. ඉතින් ඔයාලට කැමති ඩිස්ක්‍රිප්ෂන් එක මෙතන දෙන්න ඕන. මම මෙතන දෙනවා simple WhatsApp bot කෙනෙක් කියලා. ඒ වගේ පොඩි දෙයක් මෙතන ඔයාලා ප්‍රයිවට් දාගන්න රිපොසිටරි එක ලයිසන් එක දාගන්න ඕන Apache 2.0 කියන එක. ඊට පස්සේ මෙතන create repository කියන එක ටයිප් එක පාරට ටච් කරලා පස්සේ මේ විදිහට වැඩ ලෝඩ්ලා ඔයාලගේ රිපෝ එක එනවා. ඉතින් රිපෝ එක මේ පේනවා. ඉතින් අපි දා ෆයිල් එක ඇඩ්ලා තියෙන එක නතර ටික් එක ඕන් කරා විතර මෙතන ෆයිල් එකකුත් ඇඩ්ලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ GitHub සිස්ටම් එකේ තියෙන